ඇම්ඩාගේ අනාගත බලාපොරොත්තුව. දවසක් ඇම්ඩලාගේ ඉස්කෝලේ ලොකු පරීක්ෂණයක් තිබුණා. ඉස්කෝලේට ආපු ලොකු නිලධාරියෙක් ඇම්ඩගේ ක්ලාස් එකට ඇවිත් එක එක ළමයාගෙන් ප්‍රශ්න අහන්න ගත්තා. නිලධාරියා ඇම්ඩා ගාවටත් ඇවිත් ඔළුව අත කාලා බොහොම ආදරෙන් මෙහෙම ඇහුවා. පුතා, ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ? ඇම්ඩා ඉතින් වෙනද වගේම කපටි හිනාවක් දාලා කිසිම පැකලීමක් නැතුව මෙහෙම කිව්වා. සර්, මට ඕනේ සෑහෙන සල්ලිකාරයෙක් වෙන්න. මට පට්ටම ලොකු කාර් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම පට්ට ලස්සන සෙක්‍රටරි කෙනෙක් ඉන්න ඕනේ. මට එයාට පට්ට සැපක් දෙන්න ඕනේ. එයාට රත්තරන් බඩු වරන් දීලා ලෝකෙ වටේම ටුවර් එකක් යන්න ඕනේ. නිලධාරියාට මල පැනලා ඇම්ඩගේ කතාව අතරමැද නතර කළා. ඇති පුතා, ඔයාගේ අදහස් හරිම කෝප්පයි. ඔයාට කිසිම වැදගත් කෙනෙක් වෙන්න ඕනේ නැද්ද? එහෙම කියලා බැනලා නිලධාරියා ඊළඟ හිටපු ගෑනු ළමයාගෙන් මෙහෙම ඇහුවා. දුව, ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති? ඒ ගෑනු ළමයා හරිම අහිංසක විදියට hina වෙලා වචන දෙක තුනකින් මෙහෙම කිව්වා. සර්, මට නම් ලොකු වුණාම වෙන්න ඕනේ ඇම්ඩගේ සෙක්‍රටරි විතරයි. මුළු ක්ලාස් එකම සද්ද නැතුව ගල් වෙලා ගියා. නිලධාරියටයි ටීචර්ටයි දෙන්නම කොර වෙලා මූණේ මූණ බලාගෙන කතා කරගන්න බැරුව ලැජ්ජාවෙන් ඇඹරුණා. ඇම්ඩා පැත්තක ඉඳන් තනියම hina වෙවි ටීචර් නිලධාරිය දිහා බලන් ඉන්නවා. ඔයාලගේ ක්ලාස් එකේ ඇම්ඩා වගේ චරිතයක් ඉන්නවා නම් පාලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් වීඩියෝ එක ආතල් නම් ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ආතල් වීඩියෝ බලන්න Logic Camda YouTube channel එක subscribe කරලා තියාගන්න.